ඔබතුමා මේ අවස්ථාව ලබා ගත්තේ 9 ශ්‍රේණියේ විද්‍යා විෂයේ පළවෙනි පාඩම වන සුද්ධ ජීවීන්ගේ භාවිත පිළිබඳ යන පාඩමෙහි කෙටි පැහැදිලි කිරීමක් සිදු කිරීමටයි. ඒ සඳහා ඉන්දික් කුමාර ගුරු පියාණන්ගෙනුත් ඔබ සැමගෙනුත් අවසර ඉල්ලා සිටිනවා. පළමුව මම සුද්ධ ජීවීන් යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියා දෙන්නම්. තනිව ගත් කල පියවි ඇසට නොපෙන්න ඒකශෛලික හෝ බහුශෛලික ජීවීන් සුද්ධ ජීවීන් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊළඟට මම සුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම් කිහිපයක් හඳුන්වා දෙන්නම්. කෘෂි කර්මාන්තය සඳහා සුද්ධ ජීවීන් භාවිත කිරීම, වෛද්‍ය විද්‍යාව සඳහා සුද්ධ ජීවීන් භාවිත කිරීම, කර්මාන්ත සඳහා සුද්ධ ජීවීන් භාවිත කිරීම හා පරිසර සංරක්ෂණය සඳහා සුද්ධ ජීවීන් භාවිත කිරීම ගන්න පුළුවන්. ඊළඟට මම සුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑම් කිහිපයක් හඳුන්වා දෙන්නම්. මිනිසාට සතුන්ට හා ශාකවලට රෝග බෝ කිරීම, ආහාර නරක කිරීම ගන්න පුළුවන්. ඊළඟට මම සුද්ධ ජීවීන් ජීවත් වන උපස්තර වලට උදාහරණ කිහිපයක් හඳුන්වා දෙන්නම්. සුද්ධ ජීවීන් ජීවත් වන උපස්තර ලෙස පස, ජලය, වාතය, මිනිසාගේ හා සතුන්ගේ දේහ මතුපිට හා දේහ අභ්‍යන්තරයේ, තවද මිනිසාට හා සතුන්ට ජීවත් වීමට අපහසු පරිසර වන ගිනි කඳු, හිම කඳු, පෙට්‍රල්, ඩීසල් වැනි ස්ථානවලද සුද්ධ ජීවීන් ජීවත් වෙනවා. ඊළඟව සුද්ධ ජීවීන් බෙදෙන ප්‍රධාන කොටස් හඳුන්වා ඔවුන්ගේ ලක්ෂණ කියා දෙන්නම්. පළමුව බැක්ටීරියා. බැක්ටීරියා ඒකශෛලික අන්වීක්ෂීය සුද්ධ ජීවීන් වෙනවා. ඊළඟට දිලීර ඒකශෛලික හෝ බහුශෛලික වශයෙන් ජීවත් වෙනවා. ඊළඟට ඇල්ගී ඒකශෛලික හෝ බහුශෛලික වශයෙන් ජීවත් වෙනවා. ඊළඟට ප්‍රොටෝසෝවා ඒකශෛලික අන්වීක්ෂීය ජීවීන් වෙනවා. මීට අමතරව තවත් සුද්ධ ජීවී කාණ්ඩයක් වන වෛරස ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය වෙනවා. ඊළඟට මම කෘෂි කර්මාන්තයේදී සුද්ධ ජීවීන් භාවිත කරන අවස්ථා පිළිබඳ හඳුන්වා දෙන්නම්. ජාන තාක්ෂණයේ භාවිතය, නයිට්‍රජන් තිර කිරීමට භාවිතය හා කොම්පෝස්ට් පොහොර සෑදීමට භාවිතය ගන්න පුළුවන්. ඊළඟට මම වෛද්‍ය විද්‍යාවේදී සුද්ධ ජීවීන්ගේ භාවිත පිළිබඳව හඳුන්වා දෙන්නම්. ප්‍රතිජීවක ඖෂධ නිපදවීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීමට, ප්‍රතිදූලක නිපදවීමට ගන්න පුළුවන්. ඊළඟට මම කර්මාන්ත සඳහා සුද්ධ ජීවීන්ගේ භාවිත පිළිබඳව හඳුන්වා දෙන්නම්. කිරියාශ්‍රිත ආහාර නිෂ්පාදනයට, ජීව වායු නිෂ්පාදනයට, ලෝහ නිස්සාරණයට ගන්න පුළුවන්. ඊළඟට මම පරිසර සංරක්ෂණය සඳහා සුද්ධ ජීවීන්ගේ භාවිත පිළිබඳව හඳුන්වා දෙන්නම්. පරිසර දූෂක ඉවත් කිරීමට, අපිරිසිදු ජලයේ ඇති කාබනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට, සාගර ජලය මත විහිදී පවතින තෙල් වියෝජනය කිරීමට ගන්න පුළුවන්. ඊළඟට මම සුද්ධ ජීවීන් මගින් මිනිසාට වැළඳෙන රෝග කිහිපයක් එහි ව්‍යාධි ජනකයා හා එය පැතිර යන ක්‍රමය මගින් හඳුන්වා දෙන්නම්. සෙම්ප්‍රතිස්සා රෝගයේ ව්‍යාධි ජනකයා වන්නේ වෛරස. එය පැතිර යන ක්‍රමය වන්නේ වාතය මගින් ශ්වසන මාර්ගය හරහා. ඊළඟට ක්ෂය රෝගයේ ව්‍යාධි ජනකයා වන්නේ වෛරස. එය පැතිර යන ක්‍රමය වන්නේ වාතය මගින් ශ්වසන මාර්ගය හරහා. ඊළඟට අලුහම් හා දද, එහි ව්‍යාධි ජනකයා වන්නේ දිලීර. එය පැතිර යන ක්‍රමය වන්නේ ස්පර්ශය මගින් සම හරහා. ඊළඟට මම සුද්ධ ජීවීන් මගින් ශාකවලට වැළඳෙන රෝග කිහිපයක් හඳුන්වා දෙන්නම්. පිටිපුස් රෝගය, පශ්චිම අංගමාරය හා මැලවීම ගන්න පුළුවන්. ඉතින් මගේ කෙටි පැහැදිලි කිරීම මෙතනින් අවසానයි. මට මේ අවස්ථාව ලබා දුන් ඉන්දික් කුමාර ගුරු පියාණන්ටත් ඔබ සැමටත් ස්තුතියි.